හලෝ කොහමද? අද ආවා මම අපේ මේන් වර්ක්ෂොප් එකට. හෙඩ් ඔෆිස් මේන් වර්ක්ෂොප් එක මේන් කැම්ප් එක හැමදේම මෙතන තමයි තියෙන්නේ. මම පොඩ පෙන්නන්නම්. මේ සුපිරි වාහනයකට නැගලා ඉන්නේ මම. මේක දුවන්නේ අපේ ලංකාවේ වැලිකන්ද පැත්තේ යාළුවෙක් දුවන්නේ. ඇතුළේ එහෙම ගින්දර වගේ තියෙනවා ඉතින්. නිතිය ගන්න ඇඳ එහෙම හොඳට අතපය දිගාලා නිතියාවයකේ අපේ වාහන වලට වඩා මේක කන්ඩිෂන් වැඩි. වාහනේ උසින් වැඩි හැමදේම වෙනස්. මේ කම්පියුටර් සිස්ටම් ඔක්කොම වෙනස් මේකේ. සුපිරි වාහනයක්. මම මේ වාහනේ රිපෙයාර් එකකට ආවා. මගේ වාහනේ නෙමෙයි යාළුවගේ වාහනේ පොඩි රිපෙයාර් එකක් තියෙනවා. ඒක කරන්න ආවා. ඒ ආපු ගමන තමයි මේ පොඩි වීඩියෝ එකක් කරන්න ඕනේ කියලා හිතුනේ. අපි බලමුකෝ වීඩියෝ එක. ඔය තියෙන මීටර් බෝඩ් එක. මෙතනත් තියෙනවා කම්පියුටර් ගැජට් එක. ඔය තියෙන වාහනේ ඇතුළේ. නිතිය ගන්න ෂීට් එක හොඳට අපේ වාහන වලට වඩා හොඳට ඉඩපාඩු තියෙනවා මේක ඇතුළේ. බොනට් එක උඩ ඩ්‍රයිවිං සීට් එකේම හොඳ සැපට තියෙනවා. එලිනුත් ටිකක් පෙන්නන්නම්කෝ. මේ ඉන්නේ මෙන්න ඩ්‍රයිවර්. ඔය තියෙන වාහනේ එලින්. පේනවනේ උසට තියෙන. මේකේ අදින්නේ ඩීසල්. ඩීසල් ටැංකිය කියන්නේ දුවනවා කියන්නේ ඩ්‍රයිවර්ස්ලා මේ ඩීසල් ටැංකිය තමයි දුවන්නේ. මේක ඩීසල් ටැංකිය. අර වාහනේ පොඩි ප්ලේන් වගේක් රිපෙයාර් වගේක් තිබිලා. මේ තියෙන්නේ වර්ක්ෂොප් එකේ. අර යාත ඔක්කොම පාක් කරලා තියෙන ඩීසල් ටැංකිය. මේ තියෙන වාහනේ වැලිකන්දේ යාළුවා දුවන වාහනේ. ඔයා යන්නේ නම් මේ කීයද රූම් එක කිව්වේ? 20? හරියනම් එහෙම කරමු බින්දු. ඔය ඇතින් උසට මේන්නේ මේ අස්පාල් ප්ලාන්ට් එක. ඒ කියන්නේ අස්පාල් කියන්නේ දන්නව ඇති නේද? අර පාර්ට තාර දාන කාපට් එකට ගන්න අස්පාල් කියන්නේ. ඒක තමයි. මේ වාහන ඔක්කොම නවත්තලා තියෙන මේ දුවන වාහන. සමහර ඒවා නම් දුවන්නේ නැහැ. සමහර ඒවා රිපෙයාර්. අර ඇතින් පේන්නේ පිකප් එකක් නවත්තලා තියෙන්නේ. එතන තමයි ටයර් ෂොප් එක. ඔය ටයර් මාරු කරනවා. මෙතන ප්ලේන් ටින් ෂොප් එක. වාහන බස් එක ප්ලේන් කරනවා. මෙතන තමයි මේ වාහනේ තමයි හදන්නේ. මෙතන තමයි හදන්නේ දැන්. ඔය තියෙන්නේ ගලවලා හදනවා. කලින් වැඩ කරපු ඩ්‍රයිවර් මේක හප්පලා. මගේ වාහනේ මේක මේ හදාගෙන අරගෙන ආවේ. කලින් වැඩ කරපු පංජාබ් ඩ්‍රයිවර් කෙනෙක්. ඒක වද්දලා ඊට පස්සේ දැන් ඒක ආරම්කෝ එකට චෙක් කළා. දැන් ඒක හදන්න කිව්වා. ඒක හදාගෙන යන්න තමයි ආවේ දැන් මේ. මෙතන තියෙන සුපිරි වන්දිය. මේකත් වතුර ටැංකිය දුවන එක. යුනිට් එක ස්ටිකර් ගහලා කෙනක් තියලා. කොහොමද බාන්නේ? ටයර් වල සයිස් ඉස්සරහ ටයරුත් පිටිපස්සේ ටයරුත් දෙකම එක විදිහයි. මේක ඇවිල්ලා අපේ බල්කර් සයිඩ් එක මම වැඩ කරන පාකින් එක වගේම එහෙ තියෙන වාහන සෙට් එක එහෙ දුවන්නේ. මේවා ගොඩබිමේ තියෙන රිග් වලට සිමෙන්ති බරයිට් එව්වා දින එක. ඒගොල්ලෝ ගොඩබිමේ තියෙන ඒවට තමයි ඒගොල්ලෝ ට්‍රාන්ස්පෝර්ට් කරන්නේ. ඒ කියන්නේ මේ වාහන නෑ ඔක්කොම ගිහිල්ලා වේබිල් ගිහිල්ලා මෙතන ඩීසල් ටැංකිය ටික පාක් කරලා තියෙනවා. ඒ ඩීසල් ටැංකිය. ඔය යුනිට් එක තමයි අර වැලිකන්ද යාළුවා දුවන්නේ. හොඳ කන්ඩිෂන්. මේ තියෙන වර්ක්ෂොප් එක. මේක තමයි මේන් වර්ක්ෂොප් එක. එතකොට අර ඈතින් පේන්නේ නැහැ මෙතනට කෙරෝලේ තමයි හෙඩ් ඔෆිස් තියෙන්නේ. ඔෆිස් ටික. ඔය විදිහට තමයි වර්ක්ෂොප් එක තියෙන්නේ. ඔය ඉන්නේ බඩු කෑලි. වාහනේ ලොරියෙන් බයිති වාහනේ ළඟ. තේබන්න බෑ. මේ ඉන්නේ බඩු කෑල්ල සමිත්. කොහෙද කන්තලේ නේද? YouTube එකට YouTube එකට මගේ channel එකට. මුකුත් කන්නත් බෑ, තේබන්නත් බෑ. මේ ඔයාලා යන්න මම දැන් ওই පැත්තට රවුමක් දාලා ඉවරලා ආපහු මේ අරක වැඩේ කරගන්න ඕන. යන්න අවුලක් නැහැ. හරි. මං එන්නම් කොල්ලක් දෙන්නම්. හරි. ඕකේ. ඒ දෙන්නම වේබිලක් ගිහිල්ලා ඇවිල්ලා දැන් ඔය මේ කාමරේට යනවා. මේ කවුද? ඒ ඉන්නේ ජයලත් අයියා. ඒ ඉන්නේ ලංකාවේ කෙනෙක්. ඔන්න එනවා බඩු කෑල්ල. ඒක වතුර ටැංකිය. මේක වතුර ටැංකිය.
එයා කෑ ගල්ලේ. ජාලතයි කොහමද? මම පොඩි වීඩියෝ එකක් කරනවා YouTube එකට. එයා දැන් ලෝඩ් එක බාලා ඇවිල්ලා තියෙනවා. ඒ තියෙන්නේ වතුර ටැංකිය. ලංකාවේ කට්ටිය ගොඩක් ඉන්නවා අපේ කම්පැනි එකේ. භාගයට භාගයක් ඉන්නවා.